ආයිබෝවන් ස්මාර්ට් වෙන්න කැමති ඔයාලා හැමදෙනෙක්ම අදත් ස්මාර්ට් කොමර්ස් එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද අපි මේ වීඩියෝෙන් කතා කරන්නේ ඔයාගේ අතේ රුපියල් ලක්ෂ 50ක් තියෙනවා නම් ලක්ෂ 50ට ගන්න තියෙන වටිනම කායක මොකක්ද කියන කාරණය ගැන. මේ වීඩියෝ එකෙන් ලක්ෂ 50ට තියෙන වාහනවල ඉන්ධන කාර්යක්ෂමතාවය, ඉඩකඩ, සැප පහසුව, ආරක්ෂාව මේ ආදී හැම කාරණයක් ගැනම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි කලින් වීඩියෝ එකකදී කතා කරා මේ දවස්වල ඔයා ගෙවන ගානට වටින්නේ නැති වාහන කීපයක් ගැන. ඒ වගේම අපි කිව්වා කලින් වීඩියෝස් වල අපි මේ වාහන හොඳයි කියපු හින්දා මිනිස්සු අනවශ්‍ය විදියට වාහන ඩිමාන්ඩ් කරලා තමයි මේ වාහනවල මිල ගණන් වැඩි වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම අද අපි මේ කතා කරන වාහනවලත් මිල ගණන් වැඩි වෙන්න අපේ අතිනුත් පුංචි අඩුපාඩුවක් වුණා. මොකද අපි කලින් වීඩියෝස් වල ඒ දවස්වල මේ වාහනවල මිල ගණන් අඩු හින්දා හොඳයි කිව්වා. ඊට පස්සේ අනවශ්‍ය විදියට මේ වාහන කට්ටිය මිලදී අරන් මේ වෙනකොට මිල ගණන් සෑහෙන්න වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ නොවිටිනා ගණන් වලට ඇවිත් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේදී වාහන ඉන්ධන කාර්යක්ෂමතාවය ඉඩකඩ සැප පහසුවට අමතරව 2020 තිබිච්ච මිල ගණන් වගේම මේක මාකට් එක වෙනස් වෙච්ච ආකාරය ගැනත් අපි ඔයාලට හොඳ අවබෝධයක් ලබා දෙනවා. ඒකින්ද මේ වීඩියෝ එක මුලින් ඉඳලා අවසානය දක්වා සම්පූර්ණයෙන්ම අහන්න කියලාත් ගොඩක් ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ලක්ෂ 50ට ආසන්නව මොනවාද ඔයාට ගන්න තියෙන වාහන? වාහනේ නම්බර එක, කන්ඩිෂන් එක අනුව පොඩ්ඩක් මේවයි මිල ගණන් එහා මෙහා වෙනවා. ඒත් පැහැදිලිවම ඔයාලට ලක්ෂ 50කට ආසන්නව මේ දවස්වල ගන්න පුළුවන් වාහන කීපයක් ගැන කතා කරොත් Toyota Corolla 121, Toyota Vios XP40, Toyota Allion 240 මෙන්න මේ වාහන තුන ලක්ෂ 50 රේන්ජ් එකේ ගන්න පුළුවන්. ඊට වඩා ටිකක් අඩු වාහන ගැන කතා කරොත් අපි thumbnail එකේ දාලා තියෙනවා 40ට ආසන්න වාහන ගැනත්. Nissan Sunny FP15 එක ලක්ෂ 40ට ආසන්නව මිලදී ගන්න පුළුවන්. ඒ වගේම Nissan Sunny N16 කියන මොඩල් එකත් මේ ආසන්න මුදලකටම මිලදී ගන්න පුළුවන්. වාහනේ නම්බර් එකත් එක්ක ප්‍රයිස් එක වෙනස් වෙනවා. ඒ වගේම අපි Mazda brand එක ගැන කතා කරද්දී Mazda 3 XLR කියන වාහන දෙකත් මේක එකම කාගේ නම් දෙක විතරයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ. වෙනස්කම් ගැන අපි ඉස්සරහට කතා කරන්න. Mazda 3 XLR කියන කාසුත් රුපියල් ලක්ෂ 55ට ආසන්නව මාකට් එකේ මිලදී ගන්න පුළුවන්. ඒ වගේම Lancer CS, Honda Civic කියන වාහන රුපියල් ලක්ෂ 55ට වඩා වැඩි මුදලකට වගේම සමහරක් CS models ලක්ෂ 60 ගණන් වලටත් තලේ වෙනවා දැක ගන්න පුළුවන්. ඉතින් අපි මේ නම් කියපු වාහන හැම එකම 2020 තිබුණ මාකට් එක ගැන කතා කරොත් 2020 අවුරුද්දේ රුපියල් ලක්ෂ 25ට ආසන්නව තමයි මේ හැම වාහනයක්ම අලෙවුනේ. ඒ කියන්නේ Mitsubishi, Honda, Nissan ඒ වගේම Toyota මේ බ්‍රෑන්ඩ්ස් හතරෙම අපි කියපු වාහන ඔක්කොම රුපියල් ලක්ෂ 25 රේන්ජ් එකේ තමයි අලෙවුනේ. ඔතනින් වැඩිම මාකට් එකක් තිබුණ වාහන ගැන කතා කරොත් Toyota Allion 240 එකට තමයි වැඩිම මාකට් එකක් තිබ්බේ. ඊට පස්සේ Toyota Corolla 121 එකට වැඩිම මාකට් එකක් තිබුණා. ඒ වගේම Honda, Nissan, Mitsubishi වාහන ඔක්කොටම වඩා Toyota Vios XP40 එකට හොඳ මාකට් එකක් ඒ කාලේ මාකට් එකේ තිබුණා. මොකද්ද මේකට හේතුව? Toyota Allion 240 එකේ, Toyota Corolla 121 එකේ, Toyota Vios එකේ මේ වාහන තුනේම තියෙන එකම එන්ජින් එක. මේ වාහනවල අමතර කොටස් බොහෝ සෙයින් සමානයි. ඒ කියන්නේ බොඩි පාර්ට්ස් නෙමේ, බොඩි එක වෙනස්, හැබැයි එන්ජින් එක සහ අනිකුත් දේවල් බොහෝ දේවල් මැච් වෙනවා. ඒකින්ද මේ වාහන වලට කෑලි හොයන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. වාහන තුන ගොඩක් මාකට්. ඒ වගේම ඉතාමත්ම ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයක් මේ Toyota වාහන තුනේම තියෙනවා. ඕවරෝල් කතා කරොත් ඔයා AC දාගෙන කොළඹ වගේ ගොඩක් තද ට්‍රැෆික් තියෙන පැත්තක ගමන් කරත් මේ වාහන තුනේම ලීටර් රේට් කිලෝමීටර් 12ක් වගේ ඉතාමත් ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙනවා. නගරෙන් පිට යනවා නම් ලීටර් රේට් කිලෝමීටර් 16ත් 18ත් අතර ඉතාමත්ම ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයක් මේ වාහන තුනේ පැහැදිලිව දැක ගන්න පුළුවන් වුණා. ඉතින් කාලයක් තිස්සේ හැමෝම මිලදී ගත්ත වාහන තුනක් තමයි මේ වාහන තුන. ඊට පස්සේ හොඳ වාහනයකට තියෙන්නේ Nissan Sunny එක. Nissan Sunny එකත් ලෙඩ දෙන්නේ නැති, කැඩෙන්නේ නැති, කරදර නැති ගොඩක් හොඳ වාහනයක්. මේ වාහනේ මාකට් එක ටිකක් අඩු වෙන්න. ඒ කියන්නේ පසු කාලීනව ඕවරෝල් Nissan brand එකේ මාකට් එක අඩු වෙන්න Nissan කම්පැනි කඩා වැටීම් වගේම Nissan Leaf, Nissan Navara මෙන්න මේ වගේ වාහන ගැන ලංකාවේ පැතිච්ච විවිධාකාරයේ මත Nissan වාහන හොඳ නැහැ මේ වගේ ප්‍රශ්න එනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම Leaf වගේ වාහනත් එක්ක හැදිච්ච කටකතත් බලපානවා. ඒකින්ද කට්ටිය Nissan brand එකෙන් සාමාන්‍යයෙන් 2015 න් පස්සේ වගේ ඈත් වෙන්න පටන් ගත්තා. ඒ වුණත් Nissan Sunny කියන්නේ Toyota Corolla එකට පස්සේ ලෝකේ වැඩිම අලවියක් කරපු ඉතාමත්ම හොඳ වාහනයක්. මේ වාහනේ ඉඩකඩ සැප පහසුව වගේ දේවල් ගැන කතා කරද්දී Toyota වාහන වලටත් වඩා හොඳ ඉඩකඩක් සැප පහසුවක් තියෙනවා කියලා අනිවාර්යෙන් කියන්න පුළුවන්. ඒ වගේම බේසික් මොඩල් එකටත් සාමාන්‍යයෙන් හොඳ ඔප්ෂන්ස් ප්‍රමාණයක් එනවා. ඉතින් මේ වෙලාවේ ඔයා ලක්ෂ 50ට අඩුවෙන් ලක්ෂ 40ට ආසන්නව වාහනයක් ගන්නවා නම් Nissan Sunny FP15 එක වගේම N16 කියන වාහන දෙකම අනිවාර්යෙන් මිලදී ගන්න. මොකද
විවා එලයිට් වගේ වාහනත් ලක්ෂ 40 ගණන් කියන කාලේ ඔයා මේ වගේ කායකට යනවා කියන්නේ ඒක ගොඩක් හොඳ ආයෝජනයක් වෙනවා. දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා නම් Toyota වාහනයටත් වඩා මේක හොඳද? නෑ. Toyota brands තුනම Nissan වාහනයට වඩා ඉස්සරහින් ඉන්නවා. ඒකයි මාකට් එක ටිකක් වැඩි. ඒකත් මතක තියාගන්න. ඊට පස්සේ අපි කතා කරොත් Honda Civic වගේම Lancer CS, Mazda Excella කියන වාහන තුන ගැන මේ වාහනවල පෙනුම Toyota වාහනයටයි Nissan වාහනයට වඩා සෑහෙන වැඩි. ඒ කියන්නේ අපි අර කලින් කතා කරපු Nissan Sunny, Toyota Vios, Toyota Corolla මේ වාහන ඔක්කොටම වඩා මේ Honda, Mitsubishi වගේම Mazda වාහන තුනේ පෙනුම සෑහෙන ඉස්සරහින් තියෙනවා. මේ වාහන තුනේම පෙනුම සෑහෙන හොඳ වුණාට ඉන්ධන කාර්යක්ෂමතාවය අපි අර කතා කරපු Toyota වාහන වලට වඩා සෑහෙන අඩුයි. එතනින් එහාට ගියාම අපි සාපේක්ෂව ගත්තොත් Toyota වාහනවල අමතර කොටස් වලට වගේම Nissan වාහනවල අමතර කොටස් වලට වඩා මේ අනිකුත් Honda, Mitsubishi වගේම Mazda කියන වාහනවල අමතර කොටස් වල මිල ගණනුත් වැඩි. ඉතින් මේ කියන ප්‍රධාන කාරණා ටිකෙන් හින්දා තමයි Toyota වගේම Nissan වාහන වලට 2020 කලින් වැඩි මාකට් එකක් තිබ්බේ. මේ වෙනකොට Mitsubishi, Honda වගේම Mazda වාහනවල මාකට් එක ටිකක් වැඩි වෙන්න හේතු මොනවාද කියලා අපි කතා කරොත් Mazda වගේම Honda වාහන නම් ගොඩක් වෙලාවට මොඩිෆයි කරන්න පටන් ගලා තියෙනවා. විශේෂයෙන්ම Honda වාහනත් ඒ අදාළ වාහනයට සමගාමීව යන එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් Honda Civic නම් Type R එක විදියට හරි එහෙම නැත්නම් Lancer නම් CS එක අපිට Evolution එක විදියට modify කරන්න පුළුවන් හින්දා ඒ සමාන look එකක් ගන්න පුළුවන් හින්දා මේ වාහනවල price එක ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම modification එකක් කරාට පස්සේ වාහනේ price එක වැඩි වෙන්න ඕන. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මේ modification කරපු වාහන ගොඩක් අය මිලදී ගන්නව නැවත වතාවක් විකුණනවා. ඉතින් මේකෙන් හින්දා මේ වාහනවල වටිනාකමට වඩා සෑහෙන වැඩි මුදලක් මේ වෙනකොට මාකට් එකේ නේම් වෙලා තියෙනවා. අවාසනාවකට මේ වාහන රීසේල් කරන හින්දා තමයි මේ වගේ ඛේදනීය තත්යකට මේ වාහන ටික මුහුණ දීලා තියෙන්නේ. ඉතින් ඇත්තටම කතා කරොත් අපි මීට කලින් අපේ channels වල මුලින්ම කරපු reviews වල videos කීපයක් තමයි ඔයා මේ දකින්නේ. එතකොට ඒ කාලේ මීට අවුරුදු 4කට 5කට කලින් එහෙම නැත්නම් අවුරුද්දකට දෙකකට විතර කලින් වුණත් මේ වාහන සාධාරණ මුදලකට මාකට් එකේ available වෙලා තිබ්බා. ඒත් මේ වාහන රිවිව් කරලා මේවයි තියෙන අඩුපාඩු එහෙමත් නැත්නම් මිනිස්සු වැරදියට හිතාගෙන ඉන්න අඩුපාඩු කියලා හිතාගෙන අඩුපාඩු නොවන දේවල් ගැන පෙන්වලා දුන්නාට පස්සේ අනවශ්‍ය විදියට වාහනේ ඩිමාන්ඩ් වෙන පටන් ගත්තා. ඒ වගේම අර අඩුවට ගන්න තියෙන වාහන වලටත් වඩා වැඩිපුර මේවා ඩිමාන්ඩ් වුණා. ඉතින් ඒකින්ද 2025 අවුරුද්දේ මේ කාලේ ඒ කියන්නේ අවුරුද්ද පහුවෙලා ඔයා වාහනයක් ගන්න ඉන්නවා නම් මේ වාහන ටිකට යනවට වඩා ඔයාට වැඩි මුදලක් ඉතුරු කරගන්න පුළුවන්. අපි අර කියපු Toyota වගේම Nissan වාහනයකට යනවනම්. ඉතින් ඒ වගේම කවුරුත් කරන්නේ නැති දෙයක් කරලා පොඩි මොඩිෆිකේෂන් එකක් කරලා ඔයාට වාගේ වාහනේ මාකට් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම අපි මේ රිවිව් කරපු කාලේ මේ වාහනවල විශේෂයෙන්ම Lancer CS වල රිවිව් කරපු කාලුණත් මේ වාහන මොඩිෆයි කරත් එච්චර ලොකු ඩිමාන්ඩ් එකක් තිබ්බේ නැහැ. මේ වාහනේ ඉන්ධන කාර්යක්ෂමතාවය අඩුයි සහ ගොඩක් අය මේ වගේ අමතර කොටස් හොයාගෙන නැහැ කියන මතේ හිටපු හින්දා. ඉතින් අවසාන වශයෙන් ඔයාලට කියන්න තියෙන්නේ කාලෙන් කාලට මේ වාහනවල මාකට් එක වෙනස් වෙන ඒ වගේම කාලෙන් කාලට මේ වගේ එන රැලිත් එක්ක මොඩිෆිකේෂන් රැලි එනවා එක එක දේවල් එනවා. ඒ රැලිත් එක්ක මේ වගේ මිල ගණන් වෙනස් වෙනවා. ඉතින් අපි මේ වාහන වලට බඩිනව නෙමෙයි මේ කාලෙට සාපේක්ෂව ඔයා අතේ තියෙන ගානට වටිනම් වාහනයක් හොයාගන්න ඉන්නවා නම් ඔයාට ගැළපෙන වාහනයක් හොයලා දෙන්න තමයි මේ විස්තර ගේන්නේ. එහෙමත් නැත්නම් මේ වාහනවල වාහන පහත් කරනවත් මේ වාහන තියෙන කට්ටිය අපහසුතාවයට පත් කරනවත් නෙමෙයි අපි මේ වීඩියෝස් ගේන්නේ. ඉතින් අදත් අපිත් එක්ක එකතු වුණාට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. අපි තවත් දවසකින් අලුත් ටිකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.